ඔයාලා ආදරෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. අපේ පළවෙනි vlog එක තමයි මේ අද පටන් ගන්න යන්නේ. සුදු පුතයි අපි තුන්දෙනා මේ සැරේ නත්තලට කොළඹ ගියා. එක හදිස්සියෙම plan කරපු එකක්. ඉතින් සුදු පුතා එක්ක නත්තලට කොළඹ යන්න කියලා හිතුවා. මොකද එයා තාම කොළඹ ගිහිල්ලා තිබ්බේ නැහැ. එයාට මේක අලුත් අත්දැකීමක් වෙයි. එයා ගොඩක් සතුටු වෙයි. ඒක හින්දා අපි තුන්දෙනා තීරණය කරා මේ සැරේ කොළඹ යනවා කියලා නත්තලට. කුරුණෑගලින් හයිවේ එකට දාලා කොළඹට ගියේ. සුදු පුතා එක්ක ඉතින් මේ වගේ දුර ගමනක් යනකොට එයා හරිම සතුටින් ගියේ. වාහනේ යනකොට වටපිට බල ඇත්තටම ඒක මාරම අත්දැකීමක් වුණා. එයාත් ගොඩක් සතුටු වුණා. අපිටත් හරිම සතුටුයි. නත්තලට ගෙදර ඉන්නවට වැඩිය කොළඹ ගිහිල්ලා එන්ජොයි කරපු නිසා. කුළුණත් පේනවා ලස්සනට. හයිවේ එකෙන් කැලණි පාලම ළඟින් තමයි දැන් මේ යන්නේ. නෙළුම් කුළුණත් පේනවා. අපි නැවතුරතරට ගිහලා වොෂ් එකක් එහෙම දාගෙන ආපහු ආයෙම ගෝල් ෆේස් එකට ආවිත හරීම ලස්සනයි වටපිටාව බල්බ් දාලා නිකන් තොරණක් වගේ සුදු පුතා හරීම ආසාවෙන් වටපිට බල හිටියා. ඉස්සෙල්ලම අපි ආවේ පෝට් සිටි එකට. පෝට් සිටි එකෙත් හැමතැනම ඇවිත්තා. සුදු පුතා හරීම ආසාවෙන් වටපිට බල ඇවිද හිටියා. එයාට ලස්සන නත්තල් 100කුත් ඔන්න හම්බ වුණා. එයාගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක යාව වඩාගෙන එයා හොඳටම එන්ජොයි කරා. නත්තල් සීයා සුදු පුතාට තෑගිත් දුන්නා. හැබැයි ලොලිපොප් එකක් තමයි හම්බුනේ. එයා ඉල්ලුවේ ලොලිපොප් එකක්. සුදු පුතා හරිම ආසාවෙන් සෙල්ලම් කර හිටියා. තව ළමයිනුත් ගොඩක් හිටියා. ඒතරම් අපිට හරිම සතුටුයි යාට මේ වගේ අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් වුණේ ඒක ගැන. තියෙනවා. ඒකටත් ගියා. පොඩක් try කරලා බැලුවා. බොඩි ස්ප්‍රේ එහෙම ගොඩ පර්ෆියුම් තියෙනවා ලස්සන ඒවා. සුවඳ ඒවා. පොඩක් ඒ පැත්තේ චොට්ටක් ඇවිත් දුන්න සුදු පුතත් ආවා අම්මිත් එක්ක පර්ෆියුම් තෝරන්න. එයා හැමතැනම දඟල ඒකේ තියෙනවා බල හිටියා. තාත්තිගේ වැඩේ නම් සුදු පුතා එක්ක පස්සෙන්ම යන්නේක. එයා හැමදේම අදිනවා. මේ මට බයත් හිතුණා ඉතින් මේ තියෙනවා වට්ටයි පෙරලයි කියලා. ඒ වුණාට ඉතින් එයා එන්ජොයි කරා. ආසවුනේ එයා හැම තැනම නිකන් නිදහසේ ගෙදර වගේ ඇවිද හිටියා. වටපිටාවත් හරිම ලස්සනයි. එයාට ගොඩක් ඉඩකඩ තියෙන හින්දා එයා හොඳටම එන්ජොයි කරා. අපි ඉන්නවද කියලාවත් ගාණක් නැහැ. හැම තැනම ඇවිද්දා සෙල්ලම් කරා. එයාට තනියම ඉන්නව කියලාවත් එයා ගාණක් නැතුව තනියම අර එහෙ දුව හිටියා. ඉතින් ඇත්තටම හරි සතුටුයි. අපි දෙන්න ඈතින් නම් බලන් හිටියේ මෙයාගේ වැඩ. හරිම ලස්සනයි. නත්තල් ගස් තියෙනවා ලස්සනට හදලා බල්බ් දාලා. ඊට පස්සේ සුදු පුතාට වයිට් කලර් කා එකක් ඕනේ කියලා කිව්වා. ඉතින් මේ තාත්තේ යත් එක ගිහින් එයාට වයිට් කලර් කා එකක් තෝරන ගමන් තමයි ඉන්නේ.
ඊට පස්සේ යාට එකක් අරන් දුන්නා. හරිම ලස්සනයි වටපිටාව බලනකොට මේ ශැංගිලායම හෝටල් එකේ ලස්සනට ලයිට් දාලා හරිම ලස්සනයි. ගොඩාක් පොඩි බබාලට එම සෙල්ලම් කරන්න ප්ලේ ඒරියාස්වත් හදලා තිබ්බා. ගොඩක් ඉතින් කට්ටිය නත්තල් සෙලිබ්‍රේට් කරන්න ගෝල් පේස් එකට ඇවිල්ලා තිබ්බා. ගෙදර ඉන්නවට වැඩිය ඇත්තටම ඉතින් හරි සතුටුයි මේ වගේ තැනකට ඇවිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරන්න ලැබිච්ච එක ගැන. ඊට පස්සේ අපි පහුවදාට වන් ගෝල් පේස් එකට ආවා. වන් ගෝල් පේස් එකට ඇවිල්ලා වන් ගෝල් පේස් එක ඇතුළෙත් සොදු පුතා ඉතින් අරහිමේ හැම තැනම දුවනවා. ඉතින් මගේ අතින් අල්ලගෙන යන් කියලා කිව්වට මගේ අත අතෑරලා තනියම යන්න තමයි එයා කැමති. ලස්සන බලන්නකෝ. එයාට නම් චුට්ටක්වත් බය නැහැ. ලස්සන බෑග් තිබ්බා, ලස්සන ෂූස් තිබ්බා. ඉතින් මම පොඩ්ඩක් ආවා ඒ පැත්තට. සොදු පුතත් ආවා අම්මිට ලස්සන ෂූස් එහෙම තෝරලා දෙන්න. එයා නම් ඉතින් තේරුවේ නෑ. එයා හැමතැනම දුව හිටිය එක තමයි කරේ. ඒක හරිම ලස්සනයි. කියන්නේ ගොඩක්කල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කලර් එකත් ලස්සනයි. හැබැයි මට ප්‍රයිස් එක නම් බලන්න බැරි වුණා. අපි නත්තල ගත කරේ. ඉතින් අපි 3 දෙනාම ගොඩක් එන්ජොයි කරා. ඉතින් තවත් ලස්සන vlog එකකින් ඔයාලා හමුවට එන බලාපොරොත්තු වෙන්. අපේ නත්තල් vlog එක මෙතනින් නිමා කරනවා. ඉතින් ගොඩාක් ස්තුතියි අපිව නැරඹුවට.